අයිබෝන් අදම වෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන ලස්සනම තැනකට. ඒ තමයි හම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළත පිහිටලා තියෙන ලියන්ගස්තොට අමුණ බලන්න. මේ ලියන්ගස්තොට අමුණ සම්බන්ධව ජනප්‍රවාදයක් තියෙනවා. ඒ තමයි ඉංග්‍රීසි ජාතීන් විසින් තමයි මේ අමුණ සකස් කරන්නේ. ඉතින් මේ අමුණ හදන කාලේ කීපවතාවක්ම අමුණ හදනවා, නමුත් කඩාගෙන යනවා. මේකට ඉංග්‍රීසි ජාතීන් විසින් විශේෂ උපක්‍රමයක් පාවිච්චි කරා. ඒ තමයි මෙතන වැඩබීමක් නිසා විවිධ ව්‍යාපාර කරන අය හිටියා. තේ කඩ, බුලත් විට එහෙම කිහිප දෙනෙක්ම හිටියා. ඉතින් මෙතන හිටපු බුලත් වල විකුණපු එක්තරා මිනිහෙක් සුදු ජාතියෙක් විසින් කතා කරලා තියෙනවා, මගේ මුද්ද වැටුණා වලට ඒක අරගෙන දෙන්න කියලා. ඊට පස්සේ මේ මිනිහයා ඒ වලට බැස්සට පස්සේ ඒ වලටම තල්ලු කරලා බිල්ලක් දීලා එතනම පස් වලින් වහලා ඒ මිනිහයා යට කරලා තියෙනවා. ඒ කියන්නේ බිල්ලක් දීලා තියෙනවා. ඊට පස්සේ තමයි අමුණේ වැඩ ඉවර කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ අමුණේ වැඩ නිම කරන්න 1949 දී ඉංග්‍රීසි ජාතීන් විසින්. ඊට පස්සේ 1889 දී වාරි මාර්ග දෙපාර්තමේන්තුවට පවරගෙන තියෙනවා. අමුණේ දිග වෙනවා අඩි 240ක්. ඒ වගේම විවර 18ක් තියෙනවා සහ වැලි කාණු 4කුත් මේකේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, තව පාලන විවර දෙකකින් යුක්තයි මෙම අමුණ. ඒ වගේම දකුණු යුරේ පිවිසුම් බැල කිලෝමීටර 7.5ක්. ඒ වගේම මේකේ සොරව් 4ක් තියෙනවා. දැන් මේ අමුණෙන් පෝෂණය ලබන වගා කරන බිම් ප්‍රමාණය අක්කර 8500ක්. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක්. ඉතින් ඉතාමත් ලස්සන මනස්කාන්ත පරිසරයක් තියෙන ඉතාමත් සුන්දර දර්ශනයක්, ඉතාම සුන්දර ස්ථානයක්. ඇත්තටම මේකෙන් අපි වැඩ ගන්න පුළුවන් ගොඩාක් අයට. ඇත්තටම ගම්වාසීන් නම් මේක තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලට වතුර සපය ගන්න එනවා අපි දැක්කා. ඒ විතරක් නෙවෙයි, ඇත්තටම නිදහසේ ලියන්න, නිදහසේ චිත්‍ර අඳින්න, ඒ වගේම පවුල් පිටින් ඇවිත් නිදහසේ පරිසරයේ විඳින්න, නිදහසේ කාලය ගත කරන්න. ඒ වගේම මම දැක්කා එක පැත්තක පිරිසකට ඇවිල්ලා නිදහසේ ඉන්න පුළුවන් විදියට හදලා තියෙනවා ගොඩනැගිලි කිහිපයක්. කැමති කෙනෙකුට එන්න පුළුවන් තමන්ගේ විවේකය මේ ස්ථානයේ ගත කරන්න. හැබැයි මේ පරිසරයේ තියෙන සුන්දරත්වයට කිසිම ආකාරයකින් හානියක් කරන්න එපා. ඒක තමයි අපි කරන ඉතාමත් අහිංසකම ඉල්ලීම. මේ පරිසරය මේ විදියට ආරක්ෂා කරගත්තොත් තමයි මේ විදියට ලස්සන බලන්න අපිට තව දවසක් එන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද මගේ ගමනට මගෙත් එක්ක ආවා සනුක මල්ලි. මල්ලිගේ මේ දවස්වල කැම්පස් එකේ පොඩි නිවාඩුවක් මං හිතන්නේ. ඉතින් මාත් එක්ක මේ ගමනට ආවා. ඒ විතරක් නෙවෙයි, අපිට මග සලකුණු හරියට කියලා දෙන්න පාර හරියට අපි එක්කගෙන ආවේ සනුක මල්ලිගේ යාළුවෙක් මලිදු මල්ලි. මං හිතන්නේ මලිදු මල්ලිගේ ගමත් මෙහාට මඟුළු කොළේ පැත්ත. ඉතින් එයා හොඳට පාරවල් දන්නවා. අපි එක්කගෙන ආවා. මගදී පොඩි අකරතැබ්බයකුත් වුණා. ඒ තමයි මගේ බයික් එක කැඩුණා. ඉතින් මලිදු මල්ලි සනුක මල්ලි එකතු වෙලා තමයි ඒක හදාගන්නත් ඉතාමත් ඉක්මනට මට උදව් කරේ. බයික් එකත් හදාගෙන තමයි අපි මේ ආපහු මෙතන බලන්න ආවේ. ඉතින් හරිම ලස්සනයි විවේකයෙන් ඉන්න. ඇත්තටම ආපහු කියනවා නම් පොත් ලියන්න, කවි ලියන්න, තමන්ගේ නිදහසේ නිර්මාණ කරන්න, හිතන්න, නිර්මාණාත්මක හැකියාවක් තියෙන කෙනෙකුට ඉතාමත් ලස්සන තෝතැන්නක් මේ තැන. ඉතින් බොහෝ වෙලාවට පෙම්වතුන් නම් තමන්ගේ
දොඩවලවීම් වලට මේ තරට නිරන්තරයෙන් එන බව පෙවුණ. අපි එනකොටත් නංගිල්ල බල්ල කිහිප දෙනෙක්ම ඒ අසල ඇවිත් ඉන්නවා කතා බහ කරනවා අපි දැක්කා. ඒ විතරක් නෙවෙයි පවුල් පිටින් ඇවිල්ලා වුණත් මෙතන සුන්දරත්වය විඳින්න පුළුවන් ඉතාමත් ලස්සන තැනක්. අමුණ විතරක් නෙවෙයි මෙතන පරිසරය ගහකොළ වුණත් ඉතාමත් ලස්සනයි. අමුණේ දර්ශනය ආරම්භනවා වගේම මේ පරිසරයේ තියෙන ගහකොළ පරිසර විවිධත්වය ඉතාමත් ලස්සනයි. අපි අමුණ දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා ඊට පස්සේ අපට පරිසරය බලන්නත් ටිකක් වටේට ඇවිද්දා. අමුණට ටිකක් පල්ලෙහායින් අපි දැක්කා එක මාම කෙනෙක් මාළු බානවා. මම හිතන්නේ මේ අමුණේ ප්‍රමාණයත් එක්ක විශාල මත්ස්‍ය ප්‍රමාණයක් ඇති පහළිවුරේ කඟ පහළ. දැන් මේ පේන්නේ අපි වතුර ගලාගෙන යන ඉවුර පහළට ගිහිල්ලා ආපහු උඩට එන පැත්ත. අපි අමුණ ළඟ විතරක් නෙවෙයි විශාල ප්‍රමාණයක ඇවිදලා ගහකොළ සුන්දරත්වය ඉන්න සතුන් ඒ හැමදේම බලලා තමයි මෙහා පහු එන්නේ. ඉතින් ආපහු දවසක ආපහු නිවාඩු දවසක ලස්සන තැනක් බලන්න ඒ වගේම සුන්දර අත්දැකීමක් ගැන විශේෂ දෙයක් තිබ්බොත් මම අනිවාර්යෙන්ම
මතක සටහනක් විදියට මේ විදියට ඉතාමත් කුඩා වීඩියෝ ටිකක් අරගෙන ලස්සන වීඩියෝයක් හදලා මගේ යාළුවන්ට දෙන්නම්. ඒ වගේම මටත් මතක සටහනක් විදියට මම YouTube channel එකේ දාලා තියන්නම්. හැමෝම බලන්න. ඉතින් මට කරන උදව්වක් විදියට අනිවාර්යෙන්ම subscribe කරන්න. එතකොට තමයි මටත් සතුටු සහ තව තවත් වීඩියෝස් අරගෙන ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් හැමෝටම ජය වේවා.